සුබ දවසක්. අපි වෙල්නස් ලයිව් YouTube channel එකත් එක්ක එකතු වුණෝ ඔයාලා හැමෝටම. මේ 2026 අගෝස්තු 11 වෙනිදා උදේ පාන්දර 12:10ට විතර ඇති වෙලාව නම් බලන්නකෝ දඩිබිඩි ගාලා මම ඔයාගෙන යනවා. ඉතින් පොඩි ගමනක් යන්නයි ලෑස්තිය. ලුණු කොලත් එක් දාලා අලබැදුමක් හදාගත්තා. ඊට අමතරව පරිප්පු හින්දලා ටෙම්පරාදු කරලා ලෑස්ති කරගත්තා උදේ කෑමකට. ඊට පස්සේ මේ මෙනු එකම තමයි දවල්ටත් ඒකට විශේෂයෙන් එකතු කරගත්ත ඇඹරෙල්ලා චට්නියක් හදලා. ඇඹරෙල්ලා චට්නිය නම් වෙනම පාර්සලයක් විදියට තමයි අරන් ගියේ. ඒක අපි හැමෝටම බෙදාගෙන කන්න පුළුවන් විදියට ලොකු බාස්කට් එකකට දාගෙන තමයි මං ගෙනිච්චේ. බත් පාර්සල් නම් මං ගෙදරින් 3ක් ලෑස්ති කරගත්තා. පුතාලා 3 දෙනාටයි මටයි අපි 4 දෙනාටම එක බත් පාර්සලයක් උදේට අප්පච්චි දවල්ට එකතු වෙන නිසා බත් පාර්සල් 2ක් දවල්ට ලෑස්ති කරගත්තා. කෙසේ කොල්ලේ යොදාගත්ත ලොකු බත් පාර්සල් 3ක් තමයි මං අරන් ගියේ. මෙන්න මෙයා තමයි අපිව පරිස්සමට එක්කන් ගිහිල්ලා පරිස්සමට ගෙදරට එක්කන් ආවේ. මේ අපේ චූටි දෝනිගේ මොන්ටිසෝරි ට්‍රිප් එක. පාන්දර 3:30ට තමයි අපි ගෙදරින් පිටත් වුණේ. අපි ට්‍රේන් එකට නැග්ගා 6:20 වෙනකොට අවිස්සාවේල්ලෙන්. අපේ ගමන් මාර්ගය උනේ අවිස්සාවේල්ලේ ඉඳන් පාදුක්කට. අපි නම් කීප වතාවක්ම ට්‍රේන් එකේ ගිහින් තිබුණට මොන්ටිසෝරියේ චූටි දූල පුතාලට මේක අලුත් අත්දැකීමක් වුණා. කෝච්චි පෙට්ටි කීයක් තියෙනවද? කෝච්චි රෝද කොහොමද හැදිලා තියෙන්නේ? මේවට හුලං ගහනවද? නොඑක් අලුත් જાතියේ ප්‍රශ්න. මේවා ඉතින් මේගොල්ලෝ කතා කරනවා අහන් ඉන්නකොට හරියට hina ඉතින්. විසිල් එක වැදෙනකොට ඊළඟ ස්ටේෂන් එකේ නතර කරනවා. ආයෙත් විසිල් එක වැදෙනකොට කෝච්චිය ආයෙත් පිටත් වෙනවා. මේ දේවල් ගැන හොඳ අවධානයෙන් තමයි මේගොල්ලෝ පහෝනේ. කෝච්චියේ යනකොට පාර දෙපැත්තෙන් මඟතොටේ හමුවන දේවල් ගැන, ඉන්පස්සේ අතුරු පාරවල්, ප්‍රධාන පාර හමු වෙන තැන්වලදී කෝච්චිය යන්න ඉඩ දීලා අනිත් වාහන මග නතර කරන් ඉන්න විදිය, ඒ අතරේ සීනුව නාද වෙන හැටි, මේ හැම දෙයක් ගැනම බලන් හිටියා. ඉන්පස්සේ අපි ළඟා වුණේ දෙව්රම් විහාරයට. දෙව්රම් විහාරයෙන් තමයි උදේ කෑම අපි අරගත්තේ. ඊට පස්සේ කෑම අරගෙන අපි විහාරයේ ඇවිදින්න ගියා. හරිම ලස්සන වටපිටාවක් තිබුණ හරිම ලස්සන විහාරයක්. මට චූටි කාලේ මතකයි අපේ සීයා නංගිවයි මාවයි මෙහි එක්කන් ඇවිල්ලා තියෙනවා. ඒ මතකයත් එක්ක අතීතයට දිවගිය තැනක් තමයි මේ. උද්‍යාන භූමිය පුරාවට බෝධීන් වහන්සේලා විශාල ප්‍රමාණයක් රෝපණය කරලා තිබ්බා. තව විශාල සැතපෙන පිළිමයක් මේ දවස්වල ඉදිවෙමින් පවතිනවා. අපාය නිර්මාණය කරලා තිබුණා. නදී තමයි මේ වෙන විට ත්‍රිපිටකය ශිලාලේඛනගත කරලා විහාරමළු 3ක් තුල ප්‍රතිෂ්ඨාපනය කරමින් පවතින කාලයක් තමයි මේ. ඉන්පස්සේ අපි ආවේ දෙහිවල සත්තු වත්තට. ඉතින් මුලින්ම ආවේ මින් මැදුර වෙතට. මින් මැදුරේදී ගොඩක් යාළු මාළුවෝ මේ පොඩ්ඩන්ගේ හිත දිනාගත්තා. ලොකු මාළු වර්ග වගේම චූටි ලස්සන වර්ගයේ මාළු පැටව් මේ වීදුරු කුටිවල හරිම ලස්සනට එහා මෙහා පීනමින් අලුත් වර්ණ රටා මැව්වා. එදා සතියේ දවසක් වුණාට සතු වත්ත බලන්න ගොඩාක් අය ඇවිල්ලා හිටියා. අපේ අය මේ චූටි මාළුවන්ගේ ලස්සන බලලා ඉක්මනට අනිත් සතු ටික බලන්නත් ගියා. බලන්නකෝ මෙයාලා අඟර දඟර දාන ලස්සන හරිම ලස්සනයි. ඉන්පස්සේ ගියේ පැස්බරා ඉන්න තැනට. අපි යනකොට පැස්බරා බිත්තර ටිකකුත් දාලායි තිබුණේ. ඉතින් ඒක මේ චූටි පොඩ්ඩන්ට අලුත්ම අත්දැකීමක් වුණා.
අලි සංදර්ශනය නම් තියෙන්නේ සෙනසුරාදා ඉරිදා දවස්වල නිසා අපි ගියේ අඟහරුවාදා දවසකනේ. ඉතින් අපිට බලන්න බැරි වුණා. අවෙත් අපි යනකොට මෙන්න මේ අලි දෙන්නා නාන්න ඇවිල්ලා. ඉතින් අපිට ටිකක් සංදර්ශනය බලන්න අවස්ථාව නොලැබුණම් මෙයාගේ මේ හැඩ වැඩ ටිකන් හොඳ සංදර්ශනයක් වුණා. එයා නාලා ඉවර වෙලා කෑම ටිකත් අරගෙන එයාගේ ගෙදෙට්ට යනකොට අපි එතනින් ගිහිල්ලා මෙන්න මෙයා ඉන්න තැනට ගියා. බලන්නකෝ නාලා ගොඩට ආවා විතරයි. හරිම ලස්සනයි නේද? කොහොමද ගාම්භීර කමට එහෙට මෙහෙට යන හැටි. ඉන් පස්සේ ඉතින් අපේ අයියලා දෙන්නට මෙන්න මේ කාර් එක පදින්න ඕනී කිව්වනේ. ඉතින් අයියලා දෙන්නටම අවස්ථාව ඔන්න ඔය විදියට අරන් දුන්නා. මේ ඉන්නේ කැලෑ අශ්වයෙක්. මෙයා විතරයි එතන හිටියේ නම්. දවල් කෑම විහාර මහාදේවී පාක් එකෙන් අරගත්තට පස්සේ අපි ආවේ ගංගාරාම විහාරය බලන්න. මම මේ පන්සලට ආවේ පළවෙනි පාර. හරිම ලස්සනයි, හරිම නිස්කලංක තැනක්. හරිම ලස්සනයි. ඒක වචනේ විස්තර කරන්න බැරි තරම් ඔයාලටත් පුළුවන් නම් අවස්ථාවක් ලැබුණොත් අනිවාර්යයෙන්ම ගිහින් බලන්න. බොහොම හාස්කම් තියෙන තැනක්ලු. නගරබදව ජීවත් වෙන ඔට්ටන්ට අරුමයක් නොවුනට ගම්බද පරිසරයක චූටි කාලේ ඉඳන් ඇලක දොලක නටලා කහක කොලක ගඩා ගෙඩියක් කඩාගෙන කාලා නිදහසේ හැදුන චූටි දූල පුතාලට නම් මේ ලැබුණු අත්දැකීම ජීවිතේට ලොකු අත්දැකීමක් වුණා. බොහොම පිරිසිදුව පිළිවෙලට පවත්වාගෙන යන උද්‍යාන අලංකරණය කරලා තියෙන මේ ගොඩනැගිලි ඇත්තරම ලස්සනක් නැතුව නෙවෙයි. මේ නාගරික වීම තුලින් දැනෙන සංකීර්ණත්වය, සංවර්ධිත බව, අවිවේකී බව හොඳට මේ පරිසරය තුලින් ඔප්පු වෙනවා. ඒ වගේම ගමක තියෙන සරල විවේකී බව, සුන්දරත්වය, නිසංසල බව ඇත්තටම මනසට කොයිතරම් විවේක සුවයක්, මානසික නිදහසක් ලබා දෙනවද කියලා ඇත්තටම හොඳින් තේරුම් යනවා. අහලා විතරක් තිබුණු, ඇත්තටම දැකලා නොතිබුණු බොහෝ තැන්, බොහෝ ස්ථාන මේ ගමන තුලින් මේ චූටි දරුවන්ට බලා ගන්න පුළුවන් වුණා. ඇලවෙන කුළුණ, ඊගාවට නෙළුම් කුළුණ, ඊට පස්සේ දවාලේ දකින්න පුළුවන් වුණා නෙළුම් පොකුණ, ඊගාවට සැංග්‍රිලා හොටෙල්, ගලදාරි, මේ හැම ගොඩනැගිල්ලක්ම තියෙන තැන් මේ අයට අද බලා ගන්න පුළුවන් වුණා. ඔන්න ඔය විදියට ගමන් කරලා අපි අවසානෙට ගියේ පෝට් සිටි එකට. එතෙන්ට යනකොට 5:05 විතර වුණා. ඊට පස්සේ ගමන් මහන්සියත් එක්ක තෙහෙත් වෙලා හිටියේ පොඩ්ඩෝ වතුරට බෑලා හොඳටම සෙල්ලම් කරන්න පටන් ගත්තා. නාලා ඉවරුණයින් පස්සේ අපි ගමන් කළේ ගෝල්ඩ් ෆේස් එකට. මේ වෙන විට කරවල වැටිලා තිබුණ නිසා වටේ ලයිට් දාලා හරිම ලස්සනයි. සැනකෙලි භූමියක් වගේ තමයි ඉතින් මේ වටපිටාව නම්. ඉතින් මේ සුන්දරත්වය බලලා අපි අපේ චාරිකාව අවසන් කරලා නැවතත් ගම්බිම් බලාගෙන එන්න පිටත් වුණා. ඉතින් මගෙත් එක්ක එකතු වෙලා හිටිය ඔයාලට බුදු සරණයි, පරිස්සමෙන් සතුටින් ඉන්න, ගිහින් එන්නම්.